ශබ්දයේ වේගය වගේ 5 ගුණයකටත් වඩා වැඩි වේගයක්. ලෝකයේ ඕනෑම තැනක තියෙන සතුරු ඉලක්කයක් විනාඩි 20ක් වැනි කෙටි කාලයකදී අලු කරලා දාන්න පුළුවන් මේ භයානක මිසයිලය කුමක්ද? මේ තමයි ඇමරිකානු යුද හමුදාව සතු අති නවීනම ඩාර්ක් ඊගල් මිසයිලය. අද අපි කතා කරන්නේ ලෝකයේ යුද බල තුලනය උඩු යටිකුරු කරන්න යන මේ හයිපර්සොනික් මිසයිලේ තාක්ෂණය පිළිබඳවයි. හරි, අපි මුලින්ම බලමු මේ මිසයිලේ වේගය සහ පියාසර තාක්ෂණය පිළිබඳව. ඩාර්ක් ඊගල් මිසයිලය අයත් වෙන්නේ හයිපර්සොනික් මිසයිල ගණයටයි. යම් වස්තුවක් ශබ්දයේ වේගය වගේ 5 ගුණයටත් වඩා වැඩි වේගයකින් ගමන් කරනවා නම් ඒක හයිපර්සොනික් ලෙස හඳුන්වනවා. මේ මිසයිලේ අවම වේගය පැයට සැතපුම් වලින් ගත්තොත් පැයට සැතපුම් 3800ක් පමණ වෙනවා. මේ වේගය නිසා ලෝ පවතින ඕනෑම නවීන රේඩාර් පද්ධතියකට මෙය හඳුනාගෙන ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඇති කාලය තප්පර කිහිපයක් දක්වා සීමා වෙනවා. පියාසර රටාව ගැන කතා කරොත් බූස්ට් ග්ලයිඩ් කියන තාක්ෂණයක් මේ මිසයිලේ පවතිනවා. එහිදී වෙන්නේ මොකක්ද කියලා දැන් අපි බලමු. සාමාන්‍ය බැලිස්ටික් මිසයිලයක් අභ්‍යවකාශයට ගොස් නැවතත් ඉලක්කය වෙත පතිත වෙන්නේ කලින් තීරණය කළ ඡාපයක හැඩයටයි. නමුත් ඩාර්ක් ඊගල් මිසයිලේ පියාසර රටාව මීටත් වඩා බෙහෙවින් වෙනස් වෙනවා. මුලින්ම රොකට් එන්ජිම මගින් මිසයිලේ වායුගෝලයේ ඉහළ ස්තරය දක්වා වේගෙන් රැගෙන යනවා. පසුව පෘථිවි වායුගෝලයට ඇතුළු වූ පසු මිසයිලේ ඇති කොමන් හයිපර්සොනික් ග්ලයිඩ් බොඩි කියන කොටස රොකට් එකෙන් වෙන් වෙනවා. ඒ එන්ජින් බලයකින් තොරව වායුගෝලයේ ඇති වායු ඝර්ෂණය සහ පීඩනය භාවිතා කරමින් ලිස්සා යන ආකාරයට ඉලක්කය වෙත ඇදී යනවා. ඒ වගේම තමයි සාමාන්‍ය මිසයිලයක් ගමන් කරන්නේ ස්ථාවර මාවතක වුණත් ඩාර්ක් ඊගල් මිසයිලයට ඒ ගමන් මඟ පියාසර කරන අතරතුර වෙනස් කිරීමට හැකියාවක්ද පවතිනවා. මේ බැලිස්ටික් මිසයිලයකට වඩා පහළ මට්ටමකින් පියාසර කරන බැවින් පෘථිවියේ වක්‍රතාවය නිසා සතුරු රේඩාර් වලට මේ හසු වෙන්නේ ඉතා ප්‍රමුඛව ඉලක්කය අසලට පැමිණි විටදී වෙනවා. මේක සරලව කිව්වොත් හරියට කන්දක් පිටුපස සැඟවී යන කෙනෙක් වගේ. ඔහු කන්ද මුදුනට එනකම්ම කන්දේ අනෙක් පැත්තේ ඉන්න කෙනාට ඔහුව පේන්නේ නැහැ. ඩාර්ක් ඊගල් මිසයිලයට කන්ද වෙන්නේ පෘථිවියේ තියෙන වක්‍ර බවයි. ඒ වගේම තමයි මේ තරම් වේගයකින් වායුගෝලය හරහා ගමන් කරන විට මිසයිලේ අවට ඇති වායුව අධික ලෙස රත් වී අයනීකරණය වෙනවා. මෙහිදී මිසයිලය වටා ප්ලාස්මා වලාකුළක් නිර්මාණය වන අතර මේ රේඩාර් තරංග උරා ගැනීමට හෝ පරාවර්තනය කිරීමට සමත් වෙනවා. මේක රහසිගත ප්‍රහාරයක් එල්ල කිරීමට මේ ඩාර්ක් ඊගල් මිසයිලය යොදා ගන්නකොට අමතර පිටුවහලක් ලබා දෙනවා. ඔයාලා සියලු දෙනාගේම කුංචි ඉල්ලීමක් කරනවා. වීඩියෝ එක පොඩ්ඩක් හරි වැදගත් කියලා හිතෙනවා නම් අපේ channel එක subscribe කරලා පොඩි support එකක් ලබා දෙන්න කියලා. හරි, අපි දැන් බලමු මේ මිසයිලේ ව්‍යුහය. අපි මේක කොටස් දෙකකට වෙන් කරලා බලමු. පළවෙනි එක තමයි රොකට් බූස්ටර් එක. මිසයිලේ පිටුපස තියෙන්නේ දැවැන්ත රොකට් එන්ජිමක්. මේකේ තියෙන්නේ 2 stage solid propellant රොකට් පද්ධතියක්. දියත් කරපු ගමන්ම රොකට් එකෙන් දෙන තල්ලුව කොච්චරද කියනවනම් තප්පර ගණනක් ඇතුළත මිසයිලේ ශබ්දයේ වේගය පහු කරලා වායුගෝලයේ කෙළවරටම යනවා. වැඩේ ඉවරුණ ගමන් මේ බූස්ටරේ ගැලවිලා වැටෙන්නේ හරියට වැඩ අවසන් වුණ සේවකයෙක් වගේයි. දැන් ඉතිරි වෙන්නේ මිසයිලේ ඉදිරිපස තියෙන මේ කුඩා කේතුකාකාර කොටසයි. මේකට කියන්නේ කොමන් හයිපර්සොනික් ග්ලයිඩ් බොඩි කියලයි. මේක තමයි මේ ආයුධයේ මොළය සහ අවිය. රොකට් එකෙන් වෙන් වුණාට පස්සේ මේ කොටස ආසේ ලිස්සලා යන්නේ හරියට වතුර යන මෝරෙක් වගේයි. හැබැයි මේ මෝරා යන්නේ පැයට සැතපුම් 4000ටත් වඩා වැඩි වේගයකින්. ඔබ දන්නවද මේ වේගයෙන් යනකොට වායු ඝර්ෂණය නිසා මේ මිසයිලය අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 2000ක් පනිනවා. ඒ කියන්නේ යකඩ පවා දිය වෙන රස්නයක්. ඒත් මේක ඇතුලේ තියෙන සංවේදී පරිගණක පද්ධතිය ආරක්ෂා වෙන්නේ විශේෂිත කාබන් කොම්පොසිට් ආවරණයක් නිසායි. මේ ආවරණය නිසා මිසයිලයේ ගිනි බෝලයක් වගේ පේනුණත් ඇතුළත සිසිලස ආරක්ෂා වෙනවා. මේ මිසයිලයේ යුද හිස එහෙම නැත්නම් වර්හෙඩ් එක ගැන කතා කරොත් මේ මිසයිලයේ ඇතුලේ න්‍යෂ්ටික බෝම්බ නැහැ. ඇත්තරම කිව්වොත් මේකට ලොකු පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණයකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි දන්නවද? මැක් 5කට වඩා වැඩි වේගයකින් ඇවිත් යම් දෙයක වැදෙනවා කියන්නේ ඒ වේගෙන් ජනනය වෙන කයිනටික් එනර්ජි හෙවත් චලිත ශක්තියට පුළුවන් ඕනෑම කොන්ක්‍රීට් බංකරයක්
අලු දූවිලි කරලා දාන්න. ඒක හරියට අහසින් වැටෙන උල්කාපාතයක් වගේයි. දැන් අපි බලමු මේ අදුරු රාජලියට කොච්චර දුරක් පියාඹන්න පුළුවන්ද කියලා. ඩාර්ක් ඊගල් මිසයිලේ නිල ප්‍රහාරක පරාසය කිලෝමීටර් 2775කටත් වඩා වැඩි. හැබැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පවසන විදිහට මේ සැබෑ පරාසය කිලෝමීටර් 3500ක් දක්වා විහිදෙනවා. මේ දුර ප්‍රමාණය තේරුම් ගන්න මෙහෙම හිතන්න. සාමාන්‍ය මගී ගුවන් යානයකට කිලෝමීටර් 3500ක දුරක් යන්න පැය 4කට වඩා ගත වෙනවා. හැබැයි ඩාර්ක් ඊගල් මිසයිලයට මේ දුර යන්න ගත වෙන්නේ විනාඩි 15වත් 20ත් අතර කාලයක් විතරයි. ඒ කියන්නේ සතුරාට තමන්ගේ ආරක්ෂක පද්ධති සක්‍රිය කරන්න හිතන්නවත් වෙලාවක් ලැබෙන්නේ නැහැ. මේ මිසයිලේ නිර්මාණය කළ තියෙන්නේ සාමාන්‍ය යුද ටැංකිවලට හෝ කුඩා කණ්ඩායම් වලට ප්‍රහාර එල්ල කරන්න නෙවෙයි. මේක ප්‍රධාන ඉලක්ක වෙන්නේ සතුරාගේ කොඳු නාරටිය බිඳ දමන ස්ථානයි. ඒ තමයි සතුරාගේ දියුණුම රේඩාර් සහ ගුවන් ආරක්ෂක පද්ධති. ඒ වගේම සතුරු හමුදා මෙහෙයවන විධාන මධ්‍යස්ථාන සහ sannivedana කුළුණු. ඊටත් අමතරව ඉන්ධන ගබඩා, පතුරම් ගබඩා සහ යුද නැව් තොටපොළවල් තමයි මේකේ ප්‍රධානම ඉලක්කයන් වෙන්නේ. මේ මිසයිලය තවත් භයානක වෙන්නේ ඒක පාවිච්චි කරන මොබයිල් ලොන්ච් සිස්ටම් එක නිසායි. මේක ස්ථවර කඳවුරක තියෙන එකක් නෙවෙයි. ඕනෑම වෙලාවක ඕනෑම තැනකට ඇරන් යන්න පුළුවන් පද්ධතියක්. ඩාර්ක් ඊගල් පද්ධතිය ප්‍රධානිය තමයි Heavy Expanded Mobility Tactical Truck එක. මේක අතිවිශාල බලයක් තියෙන රෝද 8ක ට්‍රක් රථයක්. මේ ට්‍රක් එකට පුළුවන් ඕනෑම රළු පාරක, කැලෑවක හෝ කාන්තාරයක මේ මිසයිල් පද්ධතිය ඇදගෙන යන්න. සතුරාට මේක කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න බැරි වෙන්නේ ඒ නිසයි. ට්‍රක් රථයට පිටපසින් තියෙන ට්‍රේලරය මත මිසයිල් දෙකක් අඩංගු විශේෂිත බහලුම් දෙකක් තියෙනවා. ප්‍රහාරයක් එල්ල කරන්න ඕන වුණාම මේ ට්‍රේලරය තප්පර කිහිපයක් ඇතුළත සිරස් අතට ඔසවලා මිසයිලය දියත් කරන්න සූදානම් වෙනවා. ඒ වගේම තමයි ඇමරිකානු හමුදාව මේවා පාවිච්චි කරන්නේ බැටරි එකක් විදිහටයි. ඒක බැටරි ඒකකයක මෙන්න මේ දේවල් තියෙනවා. දියත් කිරීමේ රථ 4ක්. එතකොට මිසයිල් 8ක් එකවර දියත් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔපරේෂන් සෙන්ටර් එකක්. ඒ කියන්නේ සම්පූර්ණ මෙහෙයුම පාලනය කරන එක රථයක්. ඒ වගේම තමයි මේ මුළු පද්ධතියම C-17 ග්ලෝබ් මාස්ටර් වගේ විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් ලෝකයේ ඕනෑම තැනකට පැය කිහිපයකින් ප්‍රවාහනය කරන්න පුළුවන් හැකියාවක්ද පවතිනවා. ඩාර්ක් ඊගල් කියන්නේ නිකම්ම මිසයිලයක් නෙවෙයි. ඒක ලෝකයේ යුද තාක්ෂණය සදහට වෙනස් කරන සංකේතයක්. රේඩාර් වලට හසු නොවි සිතාගත නොහැකි වේගකින් පැමිණෙන අඳුරු රාජලියා ඉදිරියේ ලෝකයේ දියුණුම ආරක්ෂක පද්ධති පවා අද අසරණ වෙලා තියෙනවා. ඉතින් මේ ගැන ඔයාලා මොකද්ද හිතන්නේ? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි අදට සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.